හලෝ යාලුවනේ අද මං යන්න හදන්නේ මං කැමතිම රසවත් ගමනාන්තයකට. ඒ තමයි බද්දෙගම රසවාඩිය. ඉතිං අද අපි කෝඳුගා හැතැම්මේ සිට තනබද්දේගම අගලිය හරහා තමයි බද්දෙගමට යන්නේ. දැන් අපි ඇල්ලපාරදිගේ තනබද්දෙගමට යනවා. ඔන්න මේ තමයි තනබද්දේගම. තනබද්දෙගම කියන්නේ හතරමං හන්දියක්. මම අපු ඇල්ල පාරත් අගලිය පාරත් කහදුව පාරත් ඇත්කඳල පාරටත් අයිති හතරමං හන්දිය තමයි තනබද්දේගම. දැන් අපි යන්න හදන්නේ අගලියට. දැන් මෙතන ඉඳලා අගලියට කිලෝමීටර් 5ක් තියෙනවා. අගලියේ ඉඳන් බද්දෙගමට කිලෝමීටර් 4ක් තියෙනවා. මේ තමයි අගලිය. තවටකින් අපිට හම්බ වෙනවගින් ගඟ. මේ ලස්සන කොමුරයායට උඩින් අපිට පේන්නේ බන්ට් එක. ඔයාලා දන්නවද මේ බන්ට් එකෙන් එහා පැත්තේ ඒ කියන්නේ බද්දෙගම පැත්තට ගම් වතුර දාලා පාරවල් හොඳටම යට වෙනවා. වාහනයක්වත් යන්න බෑ. ඒ මේ බන්ට් එක නිසා අගලිය පැත්තේ යට වෙන්නේ නැහැ. ඔන්න යාලුවනේ මේ තියෙන ගිංගග. මට ඔයාලට මේ ගිංගගත් පෙන්නගෙනම යන්න තමයි ඕනුනේ. පේනව නේද පාලමේ තරම? ඒ කියන්නේ ගිංගග පළලින් විශාල ගඟක්. ඉතින් මේ ගිංගග මුහුදට වැටෙන්නේ ගාල්ලේ ගින් තොටින්. ඔන්න එහෙනම් අපි ගිංගගත් බැලුවා. දැන් ආයිත් අපි යන්නයි හදන්නේ. මෙතන නම් වැඩිය පාවිච්චි කරන්නේ නෑ වගේ නේද? අපේ සිදු. මං හිතන්නේ මේ පැත්ත ජන ශූන්‍ය බවක් පේනවා. ඒක හින්දා වෙන්නේ නැති. ඉතින් දැඩිගං වතුර කාලෙට මේ පාරේ කොහෙත්ම යන්න බෑ. මේ බන්ට් එක නිසා එහා පැත්තේ යට වෙන්නෙත් නෑ. නාගොඩ බද්දෙගම පාරට තමයි අපි දැන් පිවිසෙන්නේ.
මේ තමයි බද්දේගම හයිවේ එන්ට්‍රන්ස් එක. මේ තමයි කුඹුක් සෙවන උද්‍යානය. බද්දේගම ටවුන් එකට තව චුට්ටයි දුර. අද බද්දේගම ඉරිදා පොළ. මේ තියෙන්නේ මං ආසම කරන තැන. අපි මේ ආවේ වසවාඩියට. බද්දේගම බද්දුන්පුර රසවාඩියෙන් රසට කන්න තමයි අපි අද ආවේ. මෙතන ඔයාලට රස බලන්න ඇති තරම් කෑම වර්ග බීම වර්ග තියෙනවා. ඒ වගේ මිලත් සාධාරණයි. ඒ වගේම රසයි. අද අපි ආප්ප තෝසේ මසාලා තෝසේ උළුඳු වඩේ කාලා කොත්තමල්ලි බීලා ගෙදර ගෙනියන්නත් කෑම වර්ග ගත්තා. ඉතින් ඔයාලත් මෙතෙන්ට ඇවිල්ලා බලන්නකෝ. මං නම් ආයිත් දවසක එනවා.
ඉතින් මේ වගේ තවත් රසවත් තැනකදී ආයෙත් හමුවෙමු. ඉතින් මේ වගේ තවත් බ්ලොග්ස් බලන්න Travel with Bonu එක්ක එකතු වෙන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න.